හායි යාළුවනේ වෙල්කම් බැක් ටු ශාවින් ස්ටයිල්. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මම අලුතෙන් ගත්තු මිනි එයා කූලර් ෆෑන් එක. මේක පොඩි ඩිවයිස් එකක් වුණාට මේකෙන් ලැබෙන කූල් එයාර් එක නම් හරිම නයිස්. විශේෂයෙන් මේ වගේ උණුසුම් කාලේදී ඩෙස්ක් එක ළඟ හෝ බෙඩ් එක ළඟ තියාගෙන යූස් කරන්න හොඳ ගැජට් එකක්. මේ කූලර් එකේ තියෙන විශේෂම දේ තමයි මේක ඇතුලේ වෝටර් ටැංක් එකක් තියෙනවා. ඒකට වතුර ටිකක් දාගෙන ෆෑන් එක ඔන් කරාම සාමාන්‍ය එකකට වඩා ටිකක් කූල් එයාර් එකක් ලැබෙනවා. අයිස් කියුබ්ස් පාවිච්චි කරලා කූලින් එෆෙක්ට් එක තව වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක USB පවර් එකකින් වැඩ කරන නිසා විදුලිය ගොඩක් යන්නෙත් නැහැ. පවර් බැංක් එකකින් උනත් රන් කරන්න පුළුවන්. හැබැයි මේක නිවැරදිව යූස් කරන එකත් වැදගත්. උදාහරණයක් විදිහට වෝටර් ටැංක් එක වැඩියෙන්ම වතුර වලින් පුරවන්න හොඳ නැහැ. ටැංක් එක ඕවර්ෆිල් කරාම ඇතුළේ තියෙන වෝටර් පම්ප් එක ප්‍රෙෂර් එක වැඩි වෙලා ඩැමේජ් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ටැංක් එකේ වතුර නැතුව දිගටම රන් කරන්නත් හොඳ නැහැ. එහෙම වුණොත් පම්ප් එක ඩ්‍රයි රන් වෙලා ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඒ වගේම සතියකට වරක් වගේ වෝටර් ටැංක් එක ක්ලීන් කරන එකත් හොඳයි. එතකොට කුණු දුවිලි එකතු වෙලා මැෂින් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට මේක මෙලදී ගන්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සියලු විස්තර දාලා තියෙනවා. මම ඇත්තටම මේක දැන් පාවිච්චි කරන්න පටන් අරගෙන දවස් 5ක් විතර වෙනවා. මම මේකට ගෙනාපු දවසම මම මේ දැම්ම පර්ෆියුම් එකක්. මේකේ පොඩි ස්පොන්ජ් කෑල්ලක් වගේ කියන්නේ මේ වෙට්ටිෂු එකක් වගේ එකක් තියෙනවා. ඒකට පර්ෆියුම් ටිකක් දාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක එතකොට මේ අර හුළඟ එද්දි මේක මේ පර්ෆියුම් එකේ සුවඳ එනවා අපිට. මම තව මේක මාරු කරෙත් නෑ. දැන් දවස් 4ක් විතර එනවා. හැබැයි තවම මේකේ සුවඳ අඩු වෙලා නෑ. මේක තමයි මම අද ඔයාලට පෙන්වන්න හිතුව මිනි එයා කූලර් ෆෑන් එක. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ශාවින් ස්ටයිල් channel එක subscribe කරලා තියාගන්න.